වූ පට්න මහා පින්කම අරමුණු කරගෙන සිද්ධ කෙරෙන ධර්ම දේශනාව සිදු කරන්නටයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මූලික වශයෙන් අපේ විහාරස්ථානයේට මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කර දීම සඳහා ගෞරවනීය ආරාධනාවන් පිළි අරගෙන මේ ස්ථානයේ වැඩම කරන්න පිළිතුන අති ගෞරවනීය මහා සංඝරත්නය දේශකයාණන් වහන්සේ පිළිගැනීම මා සතු අපේ දායක පින්වතුන් සතු පින්කම කටයුත්ත. ඒ අනුව විශේෂයෙන්ම අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ අපට සම්බන්ධ කරලා දුන්නේ අපේ ජීවන මහත්මය දුරකථනයන් අමතලා කතා බහ කරලා ඊටමත් සුවදශීලීව කල්යාණ මිත්‍රත්වයෙන් මේ ධර්ම දේශනාවට වැඩම කරන්නම් කියන කාරණාව ඊටමත් සතුටින් අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවෝ පිළිගත්තා. ඊටමත් දුර බැහැර වුණත් ගම්පහ ප්‍රදේශයේ ඉඳන් මේ පින්කමට ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නයත් සමග මේ වෙලාවේ වැඩමවා වැඩ හිඳිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි මේ වැඩම කරන්නට යෙදෙන ගෞරවනීය මහා සංඝරත්නය මමත් ඉදාමත් හොඳින් දන්නවා. නමුත් වඩින කම්ම දැනගෙන හිටියේ නැහැ. මාත් එක්කම කැම්පස් එකේ අපි බැච් එකේ උපාධිය හදාරපු හාමුදුරුවෝ. එනිසා ඉතාමත් සතුටුයි අපි මේ වගේ අපේ මේ පුංචි පන්සලට වැඩම කර දීම සම්බන්ධව ජීවන මහත්මයාට විශේෂ පුණ්‍යානුමෝදනාව මේ වෙලාවේ සිදු කරනවා. එහෙමනම් ගොඩ කාල වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල ගුණයක් කොහොම වේවිද කියලා කියන්නට බැරි නිසා මේ ධර්ම දේශනාව සඳහා ගෞරවනීය ආරාධනාවන් පිළි අරගෙන මේ ස්ථානයේ වැඩම කරන්න දෙදුන්න පල්ලේගම ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කොස්ගම කරගල්ල ශ්‍රී නිග්‍රෝධාරාම මහපිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක රාජකීය පඬිත අවසරයි නම කියන්නට පූජ්‍ය උඩවැල චේතිය ධම්ම ගෞරවනීය අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ ඊටමත් ගෞරවයෙන් යුක්තව මේ පින්කම සඳහා පිළිගනු ලබන. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ 2025 වර්ෂයේ අපේ විහාරස්ථානයේ සිද්ධ කෙරෙන කටින මහා පින්කම ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරන්න අපේ විත්තා මාල්ලි මහත්මිය ඇතුළු අපේ සුමේදා ගුණතිලක ග්‍රාම සේවකනෝන මහත්මිය, ඒ වගේම අපේ සුමනාවති උපාසකම්මා, ඒ වගේම කරුණාවති අපේ උපාසකම්මා, ඒ වගේම චාලත් උපාසකම්මා, ඒ වගේම අපේ පාලිත සේනාධිර මහත්මයා, ඒ වගේම ගාමිණී විජේසූරිය මහත්මයා ඇතුළු මේ පින්වත් අපේ ගමේ දායක පින්වත් සියලුම දෙනා මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු සිදු කරනවා. මේ කාලේ පුරාවටම අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවනේ ඉතාමත් හොඳින් අපට අවශ්‍ය කරන සෑම දෙයක්ම හොයලා බලලා ඉතාමත් ඕනෑකමින් මේ පින්කම සිද්ධ කරගන්න අවශ්‍ය කරුණු කාරණා
මේ කාලේ පුරාවටම සංවිධානය කරගත්තා, එකතු කරගත්තා. ඒ හැම ආකාරයකින්ම අපට අපෝපසත්කාර සෑම අතින්ම සිදු කළා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි අපේ විත්තාමාල්නී මහත්මියගේ හිතේ තිබුණ එක ප්‍රාර්ථනාවක් අරමුණක් මේ චෛත්‍ය වන්දනා කරන්නට ඒ පිවිසෙන මාර්ගයට කැට අල්ලන්නට. ඉතින් විශේෂ සහයෝගයක් අපේ සංජීව අයියා, ඒ වගේම අපේ ජීවන මහත්මයා, සමන්තික අක්කා, ඒ වගේම තිලින මහත්මයා ඇතුළු මේ සියලුම දෙනා විශේෂ සහයෝගය දක්වමින් ඒ පින්කම සඳහා දායකත්වයේ දැක්වුවා. ඒ වගේම විදේශගත වෙලා ඉන්නවා ඒ නායනක්වත් විශාල සහයෝගයක් ඒ පින්කම සඳහා දැරුවා. ඉතින් ඊටමත් ඕනෑකමින් අපි මේ අනිකුත් දායක පින්වතුනුත් එකතු කරගෙන මේ පින්කම ඊටමත් ලස්සනට කරගන්නට මේ කාලේ පුරාවටම ඒ අවශ්‍ය කරුණු කාරණාවන් සූදානම් කරගත්තා. ඒ වගේම අපේ තරුණ පිරිසත් අමතක කරන්න බෑ මේ වෙලාවේ. විශේෂ සහයෝගී ශ්‍රමය රැඳවල් බලන්නේ නැතුව ඒ කටයුතු ඔක්කොම සූදානම් කරගන්නට මහ වැස්සරය 12ට විතර වෙනකන් අපේ ආම්දුරුනේ වැඩ කළා. එහෙම කරලා තමයි මේ පින්කම ලස්සනට සිද්ධ කරගන්නට අද වෙනකන් කටයුතු සූදානම් කරගෙන ආවේ. ඉතින් ඒ නිසා වැඩි කරුණු කාරණා කියන්න අවශ්‍ය වන්නේ නැහැ. හැම අපිම අපේ උපාසකම්මලා උපාසක මහත්තුරු අපේ දායක පින්වත් සියලු දෙනා තරුණ දුව දරුවෝ හැම කෙනෙක්ම තමන්ට පුළුවන් හැම ආකාරයකින්ම මේ පින්කම් සිදු කරගන්නට අපේ පන්සල මගේ පන්සල කියන හැඟීම ඇති කරගෙන එදා ඉඳන් ඇසල පොයේ දවස් ඉඳන් අපේ හැමදෙරේ මේ පින්කමට සූදානම් වුණා. ඒ නිසා මේ සෑම සිළු දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් ඒ ගැන විශාල කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ජීවන මහත්මයාට පුණ්‍යානුමෝදනා නැවත සිදු කරන අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවෝ සම්බන්ධ කරලා දීම සම්බන්ධව ඒ නිසා සෑම දිනෙකටම පුණ්‍යානුමෝදනා සිදු කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් දයාවෙන් මේ උතුම් වූ ධර්ම දේශනා පින්කම ඉෂ්ට සිද්ධ කර දේවා වදාරන හැටියට ඊටමත් ගෞරවයෙන් යුක්තව ආරාධනාවන් සිදු කරනවා. පල්ලේගම ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ ගල් විහාරාධිකාරී කොස්ගම කරගල්ල ශ්‍රී නිග්‍රෝධාරාම මහපිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක රාජකීය පඬිත අවසරයි පූජ්‍ය උඩුවෙල චේතිය ධම්ම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනාවන් සිදු කරන මේ ධර්ම දේශනාව සිදු කර දේවා වදාරන හැටියට ඒ සඳහා ආරාධනා වට්ටිය පූජාවන් කරන හැටියට දැහැත් වට්ටිය පිළිගන්නලා ඒ සඳහා ආරාධනා කරන හැටියට අපේ එච්.එම්. විද්‍යාමාලිනී උපාසකම්මට මතක් කරනවා දැහැත් වට්ටිය පිළිගන්නලා ඒ ධර්ම දේශනාව සඳහා ආරාධනාවන් සිදු කරන හැටියට කවුරු සාධනාද පවත්ත දෛතාදු කාර්යයක් පවත්ත පළමුවෙන් මේ විහාරස්ථානයේ අපේ අති ගෞරවනීය විහාරාධිකාරී දුරන්දර පැල්වෙහෙර විමලශීල පඬිත හාමුදුරන් වහන්සේගෙන් නම් කරයි. හාමුදුරුවෝ යන්න එපා. මම පුංචි ඉල්ලීමක් කරනවා. අපේ උපාසක අම්මලා ටික මෙතෙන්ට පුළුවන් නම් ගෙනල්ලා දෙන්න. වන් ටිකක් කියන්න. මේ කට්න බින්ගමේ දායකත්වයේ දරන ඇත්තෝ පුළුවන් නම් මෙතෙන්ට සම්බන්ධ කරන්න අපේ විජිත් උපාසක අම්මා ජීවන අය ඔක්කොම මෙතන ඉඳවන්නේ. පුළුවන් නම් කරලා දුන්නොත් මට ලොකු දෙයක්.
සුමනාවති උපාසකම්මා, සුමේධා උපාසකම්මා, චාරට උපාසකම්මා, පාරිත සේනාධීර මහත්මයා, කරුණාවති උපාසකම්මා, ගාමිණී විජේසූරිය මහත්මයා. නෑ පුටු ටිකක් තිබ්බට කමන්නේ. පුටු තියලා ඉඳගත්තට කමන්නේ. දැන් පුටු ටිකක් ගෙනලා මෙහෙ බණ ටිකක් කියන්නේ. මම ගොඩාක් දුර ඉඳලා ආවේ. මේ පාරකම්මලක පුටු ටිකක් තිබ්බට කමන්නේ. ජීවනය යකෝ. එයාත් එතන කියන්නේ මම ඉස්සරහින් ඉන්නවන්නේ. ඔක්කොම ඉන්නවන්නේ. හරි. ඔක්කොම ඉන්නවද දැන්? මේ හත් දෙනාම ඉන්නවද? අනිත් අය ඔක්කොම ඉන්නවා. ජීවනයේ එකක් තියදී. අපේ විචිතා මාන්නේ උපාසකම්මගේ කවුද ඉන්නේ? එන්නේ කියන්නේ ඔක්කොටම තෝන්දත් එන්නේ කියන්නේ ඕනකට එන්නේ බන් ටිකක් කියන්නේ ඈති නම් ගෙන්න ගත්තේ මොකටද ආයේ මම? හරි. ජීවනයේ එතෙන් ඉඳලා අන්න හරි ඔන්න ඉඳගන්න. සාදුකාරයක් පවත්වපු හිඳිනා නමස්කාරය කියන්නේ පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิ අප්පමාදේන සම්පාදේත
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නවන්න රූපේන නරෝ සුජානෝ න විශ්වසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානං හි විසඤ්ඤනේන තස්මාලෝ කස්මින් චරන්ති තී. හොඳයි. තත් විහාරීය විහාරාධිකාරී දුරන්දර අපි දැනගෙන හිටියේ නැතත් මේ ස්ථානයට ආවට පස්සේ දැනගත්තේ අපි හොඳින් හඳුනන අපේ පැල්බෙහෙර විමල සීල පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. අපි හැමෝම බණ ටිකක් අහන්නයි හදන්නේ. එහෙම. දැන් මාව ගෙන්නුවේ ඈත ඉඳලා. බණ ටිකක් අහන්නනේ. එතකොට මං ආපු වැඩෙන් ප්‍රයෝජනයක් තියෙන්න ඕනද නැද්ද? නැති. ඕනද නැද්ද? ඕ. එහෙනම් මොකද්ද කරන්න ඕන? බණ ටිකක් අහන්න ඕන. මං අද බණට බාස්තුකා කරගත්තේ බොහොම ලස්සන සූත්‍රයක්. මම බලාගෙන ආවේ මේ මිනිස්සයා මාව අමාරුවේ දැම්මා. කටිනාංශංශ කියන්නේ කිව්වම මම කටිනාංශංශයි බලාගෙන ආවා. අද කටිනාංශංශ කියන්න බෑ. ඒ දන්නවද? හෙටනේ කටිනි පූජා කරන්නේ. මම ඒකත් එකතු කරලා වෙන සූත්‍රයකින් බණ ටිකක් කියලා යන්න හිතුවා. දැන් මේ අර ඈත ඉන්න උපාසක අම්මලා මාත් එක්ක කතා කරන්නේ උපාසක අම්මලා අහගෙන ඉන්නවා කියලා මං හිතනවා. ඊළඟට මම මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන කියන්න ඕනේ. මේ ළඟ ඉන්නේ මහා පුදුම කරදරකාරයෙක්. ඔව්. අපේ පන්සලේ හැම දෙයකටම මදිහත් වෙන සායකවත් මං විතරක් නේ තා තුන්හාමුදුරු දෙනමක් ආවා. මං ගෙදෙට්ට ගිහලා පිළිතුරු කියලා අපි ආවා. අපිත් එක්ක හරි හිතවත්. සුහදයි. මම පොඩි හාමුදුරුවෝ කිව්වේ පොඩි හාමුදුරුවෝ ඕන දෙයක් බය නැතුව කියන්න බොහොම සුහදශීලී කෙනෙක් කියලා. අනුන්වදින. ඉතින් ඒ නිසායි මං ආවේ. අක්කත් අනුනගත්තේ අද. නේද? ඔය කලින් අපි කතා කරාට මෙහෙම සම්මුඛ වුණේ නැහැ. ඉතින් හරි සතුටුයි අද බොහොම ලස්සනට හැමදේම කරලා තියෙනවා. අයියා මට කිව්වා කවුරු කරලා හාමුදුරනේ මේ බණට හාමුදුරුව වඩින්න පුළුවන්ද කියලා මං ඉන්නම් කියලා. මග දිගට කෝල් කර කර ඇහුවා හාමුදුරුව කොහොමද කියලා. ඒත් මං වාහනේ ඩ්‍රයිවර් මහත්තයාට දීලා තිබුණේ ෆෝන් එක. එයාත් ගංගුරු කරලා කියලා. මං නිදාගෙන ආවා. හරිද? ඒ තරම් මට හිතවත් 10 ඒ හිතවත් කියලා කියන පාඩකම දුකට සැපට ඉන්නවා ළඟ. මේ වර්ණනා කරලා මට ගන්න දෙයක්වත් නැහැ. මේක මට මොකුත් දෙන්නෙත් නැහැ.
හැබැයි අගේ කළ යුතු දේ කියන්න ඕන. හොඳයි නම් හොඳ දේ කියන්න ඕනද නැද්ද? ඈ? හොඳ දේ කියන්න ඕන. නරක දේත් කියන්න ඕන. ඒවත් කියන්න බෑ. දිනේ. ඒ පානේ. එහෙම නරක දෙයක් නෑ. අපි හරිය සුහදයි. මග විතරනේ දේවටක් හාමුදුරුවෝ ආවා. අපේ සෝරත හාමුදුරුවෝ ආවා. එන්නේ නෑ. සෝරත හාමුදුරුවෝ කැම්පස් යන ඔයගේ ඒ ජීවන අයයි ගිරුවම ආවා. මේ ආවේ ගොඩ වෙලා යන්න හරි. ඒ තරම් ඒකට හිතන්න හිතවත්කම සෝදශීලීකම කොච්චරද කියලා. හරිම හොඳයි. ඇත්තටම හොඳ ගතිගුණ තියෙන යහපත් කෙනෙක්. ඒ නිසායි මම මේ දුර බැහැර ගෙවාගෙන ආවේ. නැත්තම් මම ඉන්නේ නෑ. නිසා අද මම මේ ආපු එක ගැන සතුටු වෙන කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි ජීවන අයියා ආරාධනා කරපු එකට මං ආවා. ඊළඟට මේ හාමුදුරුවෝ අපේ දේවරක්කිත හාමුදුරුවොත් එක්ක එකට විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත හාමුදුරුවෝ කෙනෙක්. ඒකට යාළුවෝ. ඕන් දැන් තව සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ වගේ ගොඩාක් මං දිග කප්පියත් එක්ක හිටියනකොට හරිය සතුටුයි. දැන් මේ ගැටි ගෙන්න ගත්තෙත් ඒකයි. එනිසා මේ පින්කමට සම්බන්ධ වෙන්න හේතු කාරණා ගොඩාක් දැන් හැදිලා තියෙනවා. මං හරියම සතුටින් ආවේ පින්කම. තේරෙනවද? මට මොකුත් පිළිකර නැතක් කමන්නේ සතුටුයි. ඇයි මේ ඇත්ත මේ වැස්සේ වෙලාවේ මේ පන්සලට ඇවිල්ලා මේකට සම්බන්ධ වෙලා මම දැන් අර ගෙදර ගියා නිකන් ඒ ගෙදෙට්ට කොට උනේ අයියා කිව්වේ හින්දා මට ඒ වෙලාවේ හිතුණා ඇත්තටම හරිම ශ්‍රද්ධා කම්පාවන්නේ හරිම නිර්මාණශීලීව බොහෝම පිළිසිදුව ඈත්කලා එතකොට තමයි දන්නේ මම කට්නේ තව සාන්තිත් කළා නැහැ කියලා. ඒ නිසා මම කිව්වා කටිනේ බණ නම් මට කියන්න බැරි වෙනවා වගේ මොකද කම්මේ පූජා කරලා නැහැ. ඒ වුණාට මම කටිනේ ගැන වචනයක් කියන්නේ. කටිනේ කියන වචෙන් අකුරු කීයක් තියෙනවද? 10ක් විතර තියෙනවා. කීයක් විතර තියෙනවද? අර මලයි හඳ බෑ. කීයක් විතර තියෙනවද අක්කේ? මොනවද? නෑ මම මේ කියන්නේ ජීවිතේ අපි පින් කරන්න ඕන. ඇත්තටම ඔය කටන පින්කමක් කරගන්න වාසනාව ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා. බැරි වෙලා හරි ඔය ඇත්තොන් කරගන්න බැරි වුණොත් කරන මිනිහෙක් දැකලා සතුටු වෙනවා. එහෙනම් කරන මිනිහෙක් දැකලා සතුටු වෙනවා. හූලන්නේ. අයියෝ සාදු කියලා අනුමෝදන් වෙන්න ඒකත් පින. දැන් මම මේ කටිනානිසංස කියන්නේ මොකද ඒක කියන්න එපා ඒක. මොකද මේ පූජා කළේ පස්සේ මං ඒකටයි ලැහැත්ති වෙලා. කොලේකුත් ලියාගෙන ආවේ. අන්තිමේදී ඒක පැත්තකින් දාලා ආවේ. මොකද දැන් ඒක කියන්නේ නැහැ. මං කිව්වා මොකද්ද මං අමාරු වෙන්නේ. මම වෙනමනක් කියලා යනවා. වෙනබඩක් කියලා කියන්නේ බහූතයක් නෙවෙයි. තව ලක්ෂණ සූත්‍රයක් එකතු කරලා බණ ටිකක් කියලා යන්නම්. අරකට එකතු කරන්නම්. ඔය ඇත්තන්ට කටින තින්ගමේ ආසාව ඇති වෙනවා. හරි. කටින කියන වචනේ අපට කීයක් තියෙනවද කියලා ඉස්සරහම ගහුවද? ඔව් කීයද අක්කේ? 3යි මොකද්ද? මොනවද අකුරු තුන? කාටද? අර අනුගාමිකයොන්ට ඊට පස්සේ කොසල් රජුගේ මේ ඔක්කොටම කතා කරලා ඇවිල්ලා බොහොම ලස්සන කතාවක් කියනවා. බුදුහාමුදුරුවෝ මොකක්ද දන්නවද? භාග්‍යතුන් වහන්සේ ඒගේ මේ ලෝකේ ඉන්න සිල්වත්ම අය. කවුද? සිල්වත්ම අය. ඒකයි මම වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගාථාව දේශනා කරන මොකද? නවන්න රූපේන නරෝ සුජානෝ න විස්සසේ ඉත්තර දස්සනේන. බොහෝම ලස්සන බුදුහාමුදුරුවෝ කියනවා රජතුමනි පස්කම් සැප හොයන. මොනවද පස්කම් සැප කියලා කියන්නේ?
උපාසකම් පස්කන්තක හොයනවද නැද්ද? අක්ක හොයන්නේ නැද්ද? අපි ඉන්ද්‍රිය පහක් තියෙනවනේ. මොනවද ඉන්ද්‍රිය පහ? ඇස, කන, නාසය, දිව, ශරීරය. අපි ඔය පහේ සුවයක් පේනවද නැද්ද? ඇහැට ලස්සන දේවල් අපි බලන්න කැමති. අවලස්සන දේවල් බලන්න කැමතිද නැද්ද? අපෝක් නැති. කනට මිහිරි දේවල් උපාසක අම්මලාට එහෙම බලිනවා කියලා වුණොත් එහෙම කවුරු හරි අක්කේ උඹට බැන්න කිව්වොත් එහෙම තෙරුවන් සරණයි කියනවද? නෑ. අපිට තරහ යනවා. අපි කැමති මොකද්ද? කනට මිහිරි දේවල් අහන්න. දිවට රසවත් දෙයක් අහන්න. නාසයට සුවඳවත් දෙයක් අහන්න. ශරීරයට සුවපත් දෙයක් ලබන්න. එහෙනම් ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියන රජතුමනි ඔබ වගේ අය මේ පක්කම් සැප හොයන හින්දා ඔය විදිහට හිතන එක සාධාරණයි. හැබැයි නවන්න රූපේන නරෝ සුජාන මිනිස්සු තීරණය කරන්නේ පාළු වන්න. ඒ කියන්නේ මොකද්ද? පාටි. මෙයා හොඳයි. අපි රැළට දහම් කරුණු ටික දැනුත් ගොඩක් වෙලා ගිහිල්ලා ඇති මට වෙලාවක් බලාගන්න විදිහක් නැහැ. මේ වෙලාවදී නේ? ඒක තමයි. 7:45. 7:45. ඔව්. අපිට නවත්තන්න බෑ. ඒ නිසා මේ කෙටියෙන් කියන්නේ වාදී දර්ශන සූත්‍රය. එතකොට රූපේ නිසා මිනිස්සු තීරණය ගන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිනිස්සු තීරණය කරනවා නම් මෙන්න මේ කරුණු 4 ගැන විතරක් හිතන්න කියලා. මොකද්ද කරුණු 4? හරි ලස්සන. අපිට හරි වැදගත්. දැන් මම කටිනානිසංස ගැන කිව්වා. කිව්වද නැද්ද? ජීවිතේ කවදා හෝ කටින පිළිකමක් කරලා මමත් කරා. මගේ අම්මයි තාත්තයි අල්ලගෙන මම ඒ අයත් එක්ක එකතු වෙලා කරනවා. ඒක ජීවිතේ පින්වත්නි කරන්න ඕන දෙයක්. ජීවිතේ කවදා හෝ කරගන්න ඕන දෙයක් අත්න පිළිගන්න කියලා. ඒක දුර්ලභම අවස්ථාවක්. ඒක ලැබෙන්නේ නැහැ ගොඩක් අයට. ඒක කරන්න හිතෙන්නේ නැහැ සමහර අය. මම කිව්වනේ දරුවන් වේදේ ගාවින් හඳ පායලා තිබ්බත් උන් අහක බලන්නේ නැහැ. ඒ වගේ සමහරුන්ට ඇඩදි පන්සලක් ඇඩදි කාමරොත් ඇඩදි කාමරොත් බලන්න. අපි මොකක් කරන්නේ අපිට බලන්නේ. එහෙම ඉන්නවා. ඒ නිසා කටින පින්කම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. කරගන්න. මම කියන්නේ මමත් කරගන්නවා. මම කරගෙන නෑ තාම. අපේ අම්මයි තාත්තයි මම මෙහෙवला තියනවා කරන්න කියලා. ඒ දෙන්නත් අල්ලගෙන මම කරනවා. අපේ ප්‍රතිහාමුදුර කෙනෙක් ඊයේ පෙරේදා කරා කර්ම පිළිකම හරිම ලස්සනයි. ඒක කරන්න හිත හැදෙන්නේ පින් කරපු මිනිස්සුන් විතරයි. ඒකට හිතක් හැදෙන්නත් පිනක් තියෙනවා. සමහරව ඉන්නනේ පන්සල් ගිහිල්ලා වැඩක් නෑ. අනේ පන්සලට කරලා වැඩක් නෑ. ඔය පන්සලේ හාමුදුරුවෝ ඕකගෙන් මොකද්ද තීවේ? ඕක මෙහෙමයි. අපිට වැඩක් නෑ. වැඩක් තියනවද? දැන් මේ පන්සලේ හාමුදුරුවෝ නම දන්නේ නැහැ කියන්නේ. මේ කවුද අපේ මේ විමල සීල හාමුදුරුවෝ. විමල සීල හාමුදුරුවෝත් එක්ක නිවා යන්නේ ඉන්නේ කවුද? කවුද උපාසකම යා? එයා අරණ්‍යයි එයා කරන දේවල්. ඇයි දරුවනේ ඇයි පින්වතුනේ අපේ දේවල් අපි කරගන්න නැත්තේ? නේද? ඒ හාමුදුරුවනේ එක නෙවෙයි අපි යන්නේ. අපි යන්නේ අපේ ගමන. නේද? මම කියන එක තේරෙනවද? අපි පින් කර ගන්නවා. පටාචාරලා බුදුහාමුදුරුවෝ ගාවට එන්නේ නැහැ එහෙමනම්. බුදුහාමුදුරුවෝ හෙළුවෙල්ලෙන් පටාචාරයනකොට බැන්න එළව ගත්තා. නේ? කිසාලෝක මීලා එන්නේ නැහැ එහෙනම්. ඒ නිසා මේ පන්සලේ හාමුදුරුවෝ
නිවන් දක්කන්න නැතුව පුළුවන් තරම් පින්දම් කරන්න. පින අපිට ඕන. තේරෙනවද? අපිට ඕන. අපේ ජීවිතේ තුන. ඔන්න පළවෙනි කාරණාව බුදුහාම දැන් කරුණු හතර පටන් ගත්තේ නෑ තව ඈ. දැන් මට අර කටේ කතා කරන්න දෙයක් නැති හින්දා මොකද සම්බන්ධයක් නැති හින්දා මොකද කරන්න දෙයක් නෑ. ඔන්න පළවෙනි එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රජතුමනි මිනිස්සෙක්ගේ සීලයේ තරම තේරුම් ගන්න නම් මොකද්ද කරන්න ඕනේ කියන්නේ? කලක් ඇසුරු කරන්න ඕනේ. සීලය කියන්නේ මොකද්ද? ඉතින් ඕක අපිට වැඩක් නෑ. හාමුදුරුවෝ ඕක පන්සලට අදාළ දෙයක් නෑ. සීලය කියන එක ඒක අපිට අදාළ නෑ. සීලය කියන වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද? සීලය කියන්නේ කයෙහි වචනයෙහි ස්වභාවය. දැන් පැහැදිලිද? මිනිස්සෙක් එක්ක කාලයක් කතා. හැබැයි බුද්ධිමතෙක්ට මොඩේක්ට නෙවෙයි. ප්‍රඥාවන්තයෙක්ට තේරෙනවා මිනිස්සෙක් එක්ක කලක් කතා කරනකොට මේකගේ කයේ ස්වභාවය කොහොමද? වචනේ ස්වභාවය කොහොමද? තේරෙනවද? ඕම් පළවෙනි කාරණා. මොකද්ද? මිනිස්සු කලක් ඇසුරු කරන්න ඕනලු. ඒ මිනිස්සුන්ගේ සීලයේ තරම තේරුම් ගන්න. පැහැදිලිද? සමහරව ಗುಣ මකුවෝ අපි ගාවට එන අය. ඇත්තටම. ඒ කියන්නේ ගුණය කියන එක අඳුරන්නේම නැහැ. මට ඔය දැන් ඔය ගැන කියන්න ගියොත් එහම තවත් බණක් කියන්න වෙනවා. ඒ නිසා මට වෙන දවසක බණකට ආරාධනා කරන්න මම එන්න. මේ එකක් කෙටියෙන් කියන ඉවර කරන්න. එක කතාවක් මම කියන්නම්කෝ සරල කතාවක්. උපාසකම්මල දන්නවද මේ නයා පොලේ කියපු කතාව? ඈ? දන්නවද නැද්ද? උපාසකම්මල දන්නවද? ඔය හෙන්නේ. එහෙනම් දැන් කියන්නද? දැන් මට මේ ඈත හින්දා මට උත්තර පුටුව ගන්න පුළුවන් නම් මම ඔතෙන්ද ගන්නවා පුටුව. මං කියන්න දෙන්න. ඈ? කියන්න දෙන්න. හා. ණයෙක් හිටියලු වක්තේ අහිකුන්ටිකයත් එක්ක පොලේ ගියා. අහිකුන්ටිකයා නලාවන අතවනකොට ණයා මොකද කරන්නේ? හරි ලස්සනට නටනවලු. හරි ලස්සනයි. නටන්න පාසකන්න මොකද කරන්නේ? මිනිස්සු සල්ලි දාන්න. ණයාට හම්බෙන්නේ බිත්තරයක් විතරයි. හරි කරදරයක් ඒක. හරි වැරදිනේ. දැන් ණයාට බිත්තරයක් විතරද හම්බෙන්නේ? ඒ ණයා තමයි ණයාට තමයි සල්ලි හම්බෙන්නේ. එහෙනම් බිත්තරයක් විතරයි උට හම්බෙන්නේ. නෑ කල්පනා කරමු මෙහෙම. ඕකට නම් හොඳ වැඩක් කරන්න. මම ඕක නැතුව පොලේ යනවා කියලා. හරියන උපාසකම්මලා කියන්නේ මූ නයා ගිහිල්ලා මේ අහිකුන්ඩික නැතුව පොලේ. ගිහිල්ලා පෙනේ පුප්පන කොටම මොකද කරේ? ළඟ ඉන්න එක ගැහුවලු පෙනේ කුඩු වෙන්නේ. ඇයි පුතේ එතන අපිට ගන්න තියෙන ආදර්ශය මොකක්ද? අපි දැනගන්න ඕන අපි පිටිපස්සේ ඉන්න ශක්තිය. දැන් මගේ ලොකු හාමුදුරන්ට විරුද්ධව මං කටයුතු කරොත් මොකද වෙන්නේ? මගේ විනාශය නෙවෙයි. විනාශයද නැද්ද? විනාශය. සමාජයට ලොකු හාමුදුරන්ට බණිනවා. සෝපල වර අරක මේක කියේ. හැබැයි මොනවා කරත් එයා ගාවදී කවුරුවත් මට විරුද්ධ වෙන්නේ ඒක මම දැනගන්න ඕනේ නැද්ද? ණයා ඒක දැනගත්තේ ණයා හිතේ මොකද්ද? විස්තරය ගැන. මේ වගේ ಗುಣ මකු මිනිස්සු ගොඩක් ඉන්නේ. ಗುಣ මකු කියන වචනේ තේරුම මොකද්ද? ගුණය මක් කරනවද? මකන. ඔයාලට ගුණය මකපු මිනිස්සු හම්බෙලා නැද්ද? හම්බෙලා තියෙනවද නැද්ද? ගුණේ මකපු මිනිස්සු අපි පුංචි උදව්වක් කරා සමහරවිට මතකද?
අපිට උගන්වලා තියෙන්නේ මම ඉගෙන ගත්ත පින්වතුනි මේ එකේ පන්තියේදී කොහොම ලස්සන කතාවක්. පංචරන්දේ උගන්වන කතාවක් අදත් මට මතකයි. ඒකේ තියෙන්නේ අපිට උදව්වක් කරොත් මතක තියාගන්න ඕනලු ගලේ කොටපු අකුරක් වගේ. අපි උදව්වක් කරොත් මතක තියාගන්න ඕන දියේ ඇඳපු ඉඳුරක් මේ ඉරක් වගේ. දැන් ඔය මොකද්ද ඒ කතාව? ඕක මේ කාලේ සුන්දර කතාවක්. හැබැයි පස්සේ මම දැන් තේරුම් ගත්තා. අපිට උදව්වක් කරොත් මතක තියාගන්න මොකක් වගේද? ඒ මනුස්සයා මට නැති වෙලාවේ අසරණ වෙලාවේ මට උදව් කරා කියලා. ඒක මතක තිබ්බේ නැත්නම් අපේ විනාශෙද නැද්ද? උපාසකම කියන්නේ බලන්න. ඔන්න පළවෙනි එක. අපි මිනිහෙක් ඇසුරු කරනකොට ඌ කතා කරන හැටියෙන් තේරෙනවා, ඌ හැසිරෙන හැටියෙන් තේරෙනවා ඌගේ ස්වභාවය. ඔන්න පළවෙනි එක. මොකක්ද ඒ පළවෙනි එක? කලක් ඇසුරු කරන්න ඕන සීලයේ ස්වභාවය තේරෙනවද? දෙවෙනි කාරණා. එයාත් එක්ක කතා කරන්න ඕනලු එයාගේ පවිත්‍රතාවය දැනගන්න. පවිත්‍රතාවය කියන්නේ මොකද්ද? කණ එකක්ද? ලොලිපොප් වගේ එකක්ද? මොකද්ද පවිත්‍රතාවය කියන්නේ? පිරිසිදු බව. ඒ කියන්නේ මොකද්ද? හිතේ තියෙන පිරිසිදු බව. මිනිස්සු සමහරු හිතේ පිරිසිදුකම නැහැ. මූණට කතා කරනවා බොරුවට, මූණිච්චාවට. එහෙමයි හම්බෙලා තියනවද නැද්ද? අයියෝ ඕන තරම් හම්බෙලා තියෙනවා. ඔව්. ඒ නිසා කාලයක් කතා කරනකොට එයාගේ කතාවේ ස්වභාවයෙන් තේරෙනවද එයාගේ පවිත්‍රතාවය කියන්නේ. හිත කතා කරනකොට එනවනේ වචන. එහෙම එන්නේ කතා කරනකොට මොකක්ද තියෙන දේවල් තමයි කියන්නේ. එහෙම කියනවනේ. ඒ කියන්නේ ඇතුලේ හංගගෙන තියෙන දේවල් කියන්නේ. ඒක අපි උපාසකම් දැනගන්න ඕනේ. ඒක ප්‍රඥාවන්තයන්ට විතරයි දැනගන්න පුළුවන්. මෝඩයන්ට දැනගන්න බෑ. බුදුහාමුදුරු සත්‍ය ජටිත සූත්‍රයේ මේ සූත්‍රයේ දේශනා කරන ඒක තේරුම් ගන්න බන්න මෝඩයන්ට නෙවෙයි ප්‍රඥාවන්තයන්ට. ප්‍රඥාව තියෙන කෙනා දකිනවා මූ කතා කරන සෛලයෙන් තේරෙනවා මුගේ හැටි. උපාසකම් වලට එහෙම කතාවෙන් තේරිලා නැහැ. ඒක උදාහරණයක් කියන්නම්කෝ. දැන් කෝපි කඩේ තියෙනවා. ඕකේ අබිලින් කියලා කිටියනේ. මතකද? මම දන්නේ උපාසකමර ගදුවද නැති කේ. අබිලින් එනකොට මොකද කරන්නේ? කට්ටිය කතාව නවත්තනවද නැද්ද? ඇයි? ගමේ වුන්දන්න මේක ගම පුරාම අපේ අමු අබිලින්ලා ඉන්නේ. නේ? කියනවා පොඩ්ඩක් ඇත්තා. ඒ නිසා අනුන්ගේ මම කියන්නේ අපේ මිනිස්සුන්ගේ හැටි. මම එක උදාහරණයක් උපාසකම්මලෙන් අහන්නම්කෝ. අක්කේ අපිට චරිතසාතිකයක් දෙන්න පුළුවන් නම් කාටද දෙන්න පුළුවන් එකම කෙනා. දැන් අක්කට චරිතසාතිකයක් දෙන්න ඕන. කවුද පුළුවන්? අක්ක දෙන්නේ කළ කියන්නේ. පන්සලේ නේද? උපාසකම්ම කියන බාර කවුද? චරිත සහතිකයක් අපිට දෙන්න පුළුවන් නම් එකම කෙනයි මේ ලෝකෙ ඉන්නේ. කවුද? තමයි. නෙවෙයි. එහෙම නෙවෙයි. දැන් මට චරිත සහතිකයක් දෙන්න ගියා මේකට කිව්වොත් මෙයාලව නරක චරිත සහතිකයක් දෙන්න. මෙයාලා ජීවනය අනේ බොහොම දක්ෂ ධර්මවේදකට ගුණවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා ලියලා දෙනවද නැද්ද? එහෙමයි. ඔයාලා ගැනවත් මාත් එහෙමයි. බොහොම ගුණවත් කටන පින්කම පුත්තරට බොහොම ශ්‍රද්ධා සම්පන්න දායකයෝ කියලා ලියලා දෙනවා. පන්සලේ හාමුදුරුවන්ලත් බැයි අරිස්ථාපිකයක් දෙන්න. තේරුණා? පුරාණ පාරක්. පන්සලේ හාමුදුරුවන්ට පුළුවන් අරිස්ථාපිකයක් දෙන්න. එකම කෙනයි ඉන්නේ කවුද? තමන් විතරයි. එහෙනම් අපි අනුන්ගේ ජටිස්සාන්තික වලට හැදෙන්න ඕනද? අපි ගැන කියන දේවල් අපි ගැන ඕන තරම් කියන්නේ නැද්ද?
උපාස කම්මලා හිතන්නේ උපාස කම්මලා ගැන මේ ඔක්කොම හොඳ කියනවා කියලා. ඈ ඔප්පේ මන් දන්නේ නැහැ මේ විස්තර නැති. එහෙනම් මං අහලා කියනවා උත්තර අරයා මෙහෙමයි කිව්වේ කියලා. මෙහෙ නෑ මන් දන්නේ. ඕන්න සතියක් විතර හිටියොත් අහලා බලලා කියන්නේ. අපිට බණින එකමයි කරන්නේ. අපිට හොඳ කියන අය 10%ක්වත් නෑ. අපෙන් මේ කාලා ගියපු මිනිස්සු පිටුපයින්. මේ උදව් අරන් ගියපු මිනිස්සු අපිට බණිනවා. ඒ සමහර මිනිස්සු බලාගෙන ඉන්නෙම අපිට මොනවා හරි වෙනකම්. එහෙම නැහැ කියලා උපාද කම්මිටයි. අපිට කරදරයක් වෙනකම්මයි බලාගෙන ඉන්නේ. අපි ගැන ඇහැගහගෙනත් ඉන්නේ. උන් ගැන හොයන්නේ. අපි ගැන හොයන්නේ. හරි වටිනවනේ ඉතින් ආය කවුරු හරි එහෙම හොයන්නේ. ඒක නිසා මිනිහෙක්ගේ පවිත්‍රභාවයේ තේරුම් ගන්න කතා කරන්න. උපාස කම්මලාවට කවුරු හරි ඇවිල්ලා අනුන්ගේ කේලමක් කිව්වොත් එහෙම ඒ කේලම කියන එක ඉන්නවනේ. පළවෙනියෙන්ම ඒ කියන එක ගැන සැකහිතන්න. තේරුණාද? අපි ගාවට ඇවිල්ලා කාගේ හරි කේලමක් කියනවා කියන්නේ ඌ ගැන සැකහිතන්න. ඇයි අපි පොන්ති ඔයා හිතන්න එපා මේ ඔයාගේ පුවත් බලාපොරොත්තුෙන් ඇවිල්ලා මම මේ කියනවා කියලා. ඇත්තටම ජීවනයේ වාසනාවන්තයි කටින කියන වචනේනි සම්බන්ධ වෙන්න හරි වැඩි වෙනවා. කයන්නේ කියන්නේ කල්ප ගණන් පවතින කියන අදහස. කයන්නේ කියන්නේ මොකද්ද? අම්මලාට ඇහෙනව නේද? කයන්නේ කියන්නේ මොකද්ද? කල්ප ගණන් පවතින. කල්පයක් කියන්නේ මොකක්ද? දැන් මට කියන්න කල්පයක් කියන්නේ මොකද්ද කියලා? මම කියන්නේ අපි පින් කරන්න ඕනේ. කල්පයක් කියන්නේ මොකද්ද? අවුරුදු 10ක්. ඇත්තටම කල්පයක් කියන එක අහන්නේ නැද්ද? කල්පය කියන එකට නිර්වචන ගොඩක් තියෙනවා. මම දෙකක් කියන්නේ. එකක් තමයි යොදුන් 16ක් ජඹුර යොදුන් 16ක් පළල වලකට අබෑට පුරවන. අබෑට කියන්නේ පොල් විදි වගේ ලුකුයිනේ. පාසකම්මි අබෑට පොල් ගෙඩි වගේ ලොකුයිද? නෑ. අවුරුදු 5කට සැරයක් ඔය අබෑටයක් අයින් කරත් යොදුන් 16ක් ජඹුර කිලෝමීටරයක් කියලා හිතන්න. වලක අබෑට ඉතුරු වෙන්නේ ඉවර වෙන්නේ කොයි කාලෙද? ඒ කාලේ තමයි කල්පේ ඉවර වෙන්නේ. දැන් තේරුණාද? ඉවරයි. ඇත්තටමයි අපි මේ පින් කරපු මිනිස්සු ඇත්තටම මාත් පින් කරලා තියෙනවා. මේ මිනිස්සු හම්බෙන්න ඔයාලා වගේ අය හම්බෙන්න මේ වගේ අය හම්බෙන්න මිනිස්සුත් එක්ක ගංගිරි ගන්න මම ස්පීතාලේ හිටියොත් උපාස ගන්න මට තුන් වේලේ කන්න කාලා ඉවරයක්. මට ඒක පින. මං කියන්නේ ඒ අපි කරලා තියෙන මොකක් ඉන්නද? පිරිහින්න නෙමෙයිද? එතකොට කල්පයක් කියලා කියන්නේ මොකද්ද? අන්න එකක්. යොදුන් 16ක් ජඹුර යොදුන් 16ක් පළල වලකට අබෑට පුරවලා අබෑට එකින් ඉවත් කරලා. කවදා හරි අර වලේ අබෑට ඉවර වුණොත් එහෙම කල්පේ ඉවරයි. තේරුණාද? කල්පේ. තව එකක් තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරා එක තුරංගනාවිය අවුරුදු 10කට සැරයක් නෑ අවුරුදු 100කට සැරයක් කියලා තියෙනවා. 100කට සැරයක් ගලට එහාට යනවා මෙහාට යනවා. අර මේ සිනිඳු සලු එළහාගෙන. කවදා හරි අර ගල ගෙවිලා ඉවර වුණොත් එහෙම කල්පේ ඉවරයි. හිතන්නකෝ. එතකොටයි කල්පය. කල්ප ගණන් පවතින පින්කමක් තමයි කයන්නේ කියන්නේ. මොකද්ද පළවෙනි අකුර? ඇහෙන්නේ. කයන්නේ. කල්ප ගණන් පවතින. අපි හිතන්නේ පාසකම්මේ මේ දේවල් අපි මේ ආත්මේ කරගත්ත දේවල් විතරක් කියලා.
උපාසකම්මලා හිතන්නේ මේ ආත්ම විතරක් නේ හුරු වෙච්ච දේවල් කියලා. නෑ. අපි ඉගෙනගෙන තියෙනවා අක්කේ ඕන් ජීවනයි මම ප්‍රශ්නයක් අහන්න ඕනගින්නේ. අක්කේ. අපි ඉගෙනගෙන තියෙන මොකද? ජම්මිට වඩා ඇහුන්නේ. මොකද ඇත්තටම ඇහුන්නේ. ජම්මිට වඩා ඕක නෙවෙයි අක්කේ සිංහල භාෂාවේ කියන්නේ. ජම්මිට වඩා පුරුදු ලොකු විය. ලොකු වෙන්නේ මොකක්ද? ජම්මි. උපතින් එන දේවල් ලොකු වෙනවා. පුරුද්ද කියන්නේ අපි මේ ඇති කරගත්ත දේවල් නේ. දැන් අනිත් දවසේ පන්විතෝ වගේ කියන්න යන්න එපා මේ ජම්මිට වඩා පුරුද්ද ලොකු ඉන්නේ. එහෙම කියන්න යන්න එපා. ජම්මිට වඩා පුරුද්ද ලොකු ය කියලා කියන්නේ. ය කියලා කියන්නේ ලොකුයිද කියන එක. ලොකු වෙන්නේ මොකද්ද? ජම්මි. උපාසකම්මලා හිතනවාද උපාසකම්මලා මේ ආත්මෙ මේ කටන පින්කම කරන්න හිත දුන්නා කියලා? නෑ. පෙර කරපු දේවල්. පෙර සංසාරේ කරපු දේවල් එකතු වෙලා ඇවිල්ලා මේ ඇවිල්ලා තියෙනවා. සමහරුන්ට රුවන් වැලි සෑයට හඳ පෑදුවත් මේ අහකොරන්න යනවා. ආඳුරු දෙන්නේ දැක්කොත් උන්ට බඩේ අමාරු වෙනවා. එහෙම අයත් ඉන්නවා. අපිට එහෙම නැහැ. මේ කරේ සසර කරලා කියන පුරුද්ද මේ අරන් එන්නේ. නැතුව මේ එකපාර හිතිලා මේ පන්සලේ අපේ මේ විමලීලාරාමේ පන්සලේ පින්කමක් කරගත්තා කියලා හිතන්න එපා. මේ කල්ප ගණන් අර ඇදගෙන එන දේවල්. එහෙනම් ඒව තමයි සුගති දීදී අපිව එක්කන් එන්නේ. යහපත් ආත්ම භාවල් උපත් ලබා දෙමින් අපිව අරගෙන එන්නේ. දැන් පැහැදිලිද? එහෙනම් පළවෙනි වචනේ කයන්න. දැන් කත්නානිසංස කියන්නේ ඇවිල්ලා මම වෙනම තාම බණ පටන් ගත්තේ නෑ. මම පැය එකමාරක් ඉල්ලුවා. ඉල්ලුවාද නැද්ද? ඒ නිසා උපාසකම්මල ඔක්කොම පැය එකමාරක් ඉන්නවා. කයන්නේ. කල්ප ගණන් පවතින පින්කම කොටස් ගන්න. තේරුණා? හිතන්න එපා පොඩ්ඩක්වත් සරලයි කියලා. මේක හරියම බරපතල පින්කම. උපාසකම්මලා හිතයි ඊට ඔතන ඉන්න අපි මේ සමාජයේ හිතන්නේ උන් එක එක ආ ඉන්නවනේ. ඔය හාමුදුරු ලාභ ගන්න බලාගෙන තමයි ඔය කියන්නේ. එහෙමත් හිතන්නේ උන් ඉන්නේ. ආඳුරනේ මොකද විවරක් හම් වෙනවනේ. කටින මාස තමයි සැපම මාස. ඒවත් හිතන්නේ. නෑ පිළිමතුනි. අපිට පින්කමක් කරගන්න තියෙන මාස. නේද? කොයි වෙලාවකවත් ඒ විදිහට නම් හිතන්න දෙපා. ඔයාලට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් දෙන්න. කොයි වෙලාවකවත් හිතන්න දෙපා. මේ ආඳුරු සැප ගන්න මාසේ එහෙමත් කියනවා අමාරු. ඒක නෙවෙයි ඇත්තටම. එහෙනම් දෙවෙනි අකුර මොකද්ද? තියන්න. ඒ කියන්නේ ස්ථීර වූ කියන වචනේ. පළවෙනි වචනේ අකුර මොකද්ද? කල්ප ගණන් පවතී. දෙවෙනි එක ස්ථීර වූ ස්ථීර වූ කියන වචනේ අර්ථය. මේ පිළිගමේ ආන්සම නැති වෙන්නේ. හරියට කරන්නේ. උපාසකම්මලා හිතනවා මේ කරේ බරපතල පිළිකම. අර බරපතල අපරාධයක් කරන්නේ ගියාම අපේ කොහොමද දැනෙන්නේ? ඒ වගේ මේක දැනෙන්නේ නැහැ. මේක බරපතලයි. ඒ තුන් මාසයක් පුරාවටම උපාසකම්මලා මේ පිළිකම ගැන හිතුවද නැද්ද? නිදා ගන්නකොට මොකද හිතුනේ? ඇත්තටම නිදා ගන්නකොට මොකද හිතුනේ? අනේ මුන්ට එනවලුණක් පාන්නේ මම නිදා ගන්නවා කියලා එහෙම හිතුනේ. හෙට උදේට මොනවද? ආරයන්නේ. හවසට මොකද හිතුනේ? පන්සලට මොනවද? ආරයන්නේ. පින්කම ලං වෙනකොට අක්කේ මොකද හිතුනේ? පන්සලේ මොනවද? අදුපාඩු.
තින්ත ටික ගාලද ලෑස්ති කරලාද නේ දැන් ඔයාට එහෙම හිතවිල්ලක් ඇති වුණා කියන එක මං කියන්නේ මොකද දැන් මටත් මාසයකට විතර කලින් මේ කෝල් කරලා මතකතාවක් කියනවා. ඇයි ඒ කියන්නේ? මේ පින්කම හොඳට කරගන්න ඕන හින්දාද නැද්ද? ලස්සනට කරගන්න ඕන හින්දා. එහෙම ස්ථීර ආනිසංස ලැබෙන පින්කම. හිති කියන්නේ ඒකයි. ඇත්තටම පුදුමයන් ජීවිතේ කවදා හරි කටන පින්කම කරනවා. මමත් කරනවා. මම හිතාගෙන ඉන්නා මගේ අම්මයි තාත්තයි එකතු කරගෙන අපේ අම්මයි තාත්තයි කරලා තියෙනවා පන්සලේ. ඒ වුණාට මාත් එක්ක එකතු වෙලා මම කරනවා පින්කම. ඒක පුදුම බලය තියෙන පින්කමක් වෙනවා. ස්ථීර ආනිසංස ලැබෙන පින්කම. දැන් කටිනානිසංස කියන්නේ නෙවෙයි හදන්න තාම බණ පටන් ගත්තේ නැහැ. මම වෙන මාතෘකාව කටිනානිසංස වචන තුන විස්තර කරන අකුරු තුන. නැති වෙන්නේ ස්ථීරයි. තුන්වෙනි අකුර මොකද්ද? ණයන්න. ඒ මොකද්ද? කාටි න කියන වචනයෙන් කියන්නේ අපේ නොනැසෙන කියන අදහස. විනාශ වෙන්නේ නැහැ. ආනිසංස ලැබෙන. පන්නා ලැබෙන. තේරුණාද කියන්නේ? අපි ජීවත් වෙනකොට ජීවනයේ සමහර මිනිස්සු ඉන්නවා. ඔයාලා ඉතින් මට වඩා සමාජයේ අය ජීවත් වෙන අයනේ. පාන් කෑල්ලක් කන්න හදනවා. උන්ගේ වැඩේම නෑ කියන එකම අය හම්බෙලා නෑ. සමහරුන්ට එහෙම එකක් තියෙනවා. ඒ පින සමහරු ඌත් එක්කද යන්නේ අපෝ මන් අයියන්නේ. එහෙම කියන්නේ නැද්ද? ඇයි ඌත් එක්ක ගියොත් එහෙම පාන නෑ. සමහරු මොකද කරන්නේ? ඌත් එක්කද යන්නේ එහෙනම් මාත් වෙන්නේ. එහෙම කියන්නේ නැද්ද? දැන් ඒ කියන්නේ ඇයි? නෑ මං කියන්නේ ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? අපිට ලැබෙන හින්දා නෙවෙයිද? අපිට ලැබෙන්නේ ඇයි? අපි පින් කරලා තියෙන හින්දාද නැද්ද? කරලා තියෙන්නේ. මම නම් පින් කරලා තියෙන්නේ. ඇත්තටම මට හොඳ දායකයෝ ටිකක් ඉන්නවා. මගේ දායකයෝ හරිම හොඳයි. මම හරිම ආදරය කරන මගේ දායකයෝන්ට මට හොඳ ලස්සන පන්සලක් තියෙනවා. මට හොඳට සබ්බහපුකම් තියෙනවා. දැන් අද වුණත් දැන් මේ ආවෙත් මේ ජීවනය හින්දා අක්කා අමුලකට දැන් ඕන දෙයක් කිව්වොත් මම වෙනුවෙන් කරනවා. මම පින් කරලා නැද්ද? සමහරවල් ආමුදුරෝ ඉන්නවා දාන විකප්පත් නැහැ. ඒ පින නෙවෙයි පින. එහෙමනම් මේ කටින පින්කම කියලා කියන්නේ නොනැසෙන ආනිසංස ලැබෙන පින්කම. දැන් තේරුණා? අපිට උපදලා අපිට ලැබෙනවා සංසාරේ. මේවා පන්න ලැබෙනවා. රත්නපුරේ මහත්තයෙක් හිටියා මගේ හිතවත් මහත්තයෙක්. වටේ ඇත්තටම මේ මහත්තයා නම් මේ බණ ගෙදරකට බණ කිව්වනම් මට වඩා වටිනවා. පාසකම්මල අහලා දිනවත් දන්නෙත් නෑ. එයා ඔය මේ 5000 කොළ පිටන් ලිහිලා අත්තනම් ගොඩක් දැක්කා. ප්‍රෝණ කාලේ. එයා මට කියනවා හාමුදුරුවෝ මම මේ වත්ත පහට ඇවිදගෙන ගියා. කකුල වැදිලා ගලක. හොඳද? අනේ වැදිලා තියෙන්නේ මොකේද? ජීවනයි. මැලික් ගලක. අපේ කකුල වදිනවා. කිරිවනා ගලක, කළු ගලක, පුටුවක අරන්සේ කකුල වදිනවා. මැලික් ගලක. ඒ කියන්නේ මොකක්ද? පින නෙවෙයිද? අපි සමහරු කියනවා අපෝ සුයි ගන්න ඕන ඕක ඇදෙන්නේ සල්ලි කියන්නේ උන් තමයි. සියනේ උන් තමයි ඕව ඇදෙන්නේ. ඒක සාධාරණද නැද්ද? ඒ මිනිස්සු දීලා තියෙන හින්දාදුවේ අපිට ඒ මිනිස්සුන්ට ලැබෙනවද නැද්ද? ලැබෙනවා. අපි හොල්ල ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා නොනැසෙන ආනිසංස ලැබෙන පින්කමක් තමයි කටන පින්කම කියලා කියන්නේ.
දැන් මට ඒ ගැන කියන්න කිව්වොත් දැන් මම ආවේ ඇත්තටම ප්‍රඥානිසංස කියන්නේ. දැන් ඒක කියන්න බෑනේ. ඒක හාමුදුරුවෝ ආපුවාම උපමාරුවක් වෙන්නේ. ඒ නිසා කය ඔය වචන තුන විතරයි මම කිව්වේ. කල්ප ගණන් පවතින ස්ථීර වූ නොනැසෙන ආනිසංස ලැබෙන පින්කමක් මේ ලෝකේ තියනවාද? ඒ එකම පින්කම තමයි කටින පින්කම. හොඳයි. දැන් මම ධර්ම දේශනාව පටන් ගන්න හදනවා. අද මම ධර්ම දේශනාව මම හිතාගෙන ආවේ කටනාන්දන්ද කියන්නේ. ඊට පස්සේ මම තීරණය කරා මේ ආවාසය ඇතුළේදී වෙන මාතෘකාවකින් බණ ටිකක් කියන්නේ. දැන් කටනාන් සම්පත් චුට්ටක් කිව්වා. හැබැයි ඒක ගැන කිව්වනම් හොඳයි කියලා හිතෙන්නේ. ඊළඟ අවුරුද්දේවත් දීවනයින් ආරාධනා කරන කොට එන්න. බොහෝම ලස්සන සූත්‍රයක් බුදුහාමුදුරෝ දේශනා කරා සප්ත ජටිල සූත්‍රය කියලා. මොකක්ද සූත්‍රේ නම? ජටිලයෝ 7 දෙනෙක් ගැන බුදුහාමුදුරෝ දේශනා කරපු ලස්සන සූත්‍රයක්. මේකෙන් කියන්නේ මොකක්ද දන්නවද? නවන්න රූපේන නරෝ සුජානෝ න විස්සසේ ඉත්තර දක්ෂණේන සුසඤ්ඤතානං විසඤ්ඤනේන සස්මාලෝවේ ලෝකච්ඡාන්ති. හරි ලස්සනයි. මිනිස්සු ගැන හිතන හැටි බුදුහාමුදුරෝ දේශනා කරා. අන්න හරි වටිනවනේ. අපි මිනිස්සු ගැන හිතන හැටි කොහොමද? නෑ අනුන්නේ නෑ ඈ මිනිස්සු ගැන අපි හිතන හැටි කොහොමද? උපාසකම්මා මිනිස්සු ගැන හිතන්නේ කොහොමද? අපි මිනිස්සුන්ට රැවටෙනවද නැද්ද? ඈ අයියෝ කෙලවරක් නෑ රැවටෙන හැටි නේද? මිනිස්සුන්ගේ කතාවට අපි රැවටෙනවද නැද්ද? හැසිරීමට රැවටෙනවද නැද්ද? මේ සූත්‍රේ හරිය ලස්සනයි. අන්තර්ජාලයේ භාවිතා කරන අය ඉන්නවනම් භාවිතා කරලා හොයලා බලන්න සප්ත ජටිල කියලා සූත්‍රයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන හදස්සනයි. බුදුහාමුදුරුවෝ ජටිලයෝ 7 දෙනෙක් ගැන දේශනා කළේ. මේක දේශනා කරේ කුසල රජුරුවෝ. කාටද? කුසල රජුරුවෝ. කුසල රජුරුවෝ බුදුහාමුදුරුවෝ බැහැ නිතර යනවා. නිතරම බුදුහාමුදුරුවෝ යන්නේ බැහැ දකින්න යනවා. යනින්දා පූර්වාරාමේ නිගාර මාතු පාසාදේ කියලා කියන්නේ මේ විසාකාව හදපු ආරාමෙනේ. මේක එලිමහනේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. කොසල් රජුරෝ දුවලා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ බැහැලා තිනවා. එතකොට බුදුහාමුදුරුවෝ දකින්නවා මේ කොසල් රජුරෝ දකින්නවා පාරේ යනවා. දැන් මෙතන අපි කතා කරා කියලා හිතමුකෝ. අර ජටිලයෝ 7 දෙනෙක් යනවා. ජටිලයෝ කියන්නේ කවුද? ජටිලයෝ කියන්නේ කවුද? අර බුදුහාමුදුරුවෝ තුන්බෑ ජටිලයෝ කියලා අපි අහලා තියෙනවා. කවුද? උරුවෙල් කාශ්‍යප නදීකා. එයාලා ආගමක් අදහන අය. තේරුණාද? ආගමක් අදහන ජටාවක් ඔළුවේ ගැට ගහගෙන ජීවත් වෙන අය. කොතන රජුගේ බුදුහාමුදුරුවෝත් එක්ක කතා කරන එක නවත්තලා දුවලා ගිහලා වඳිනවා. කාටද? අර ජටිලයෝ ටිකට. ඕම වැඳලා ඇවිල්ලා ඉඳ ගන්නකොටම යනවා නිගණ්ඨයෝ ටික. නිගණ්ඨයෝ කියන්නේ කවුද? ඇලුන්නේ නැති අය, හෙළුවෙන් ඉන්න අය. ඒ අය දැක්කට පස්සේ දුවලා ගිහිල්ලා වඳිනවා. ඊට පස්සේ ඒක සාටකයෝ ටිකක් යනවා. ඒ කවුද? ඒක සාටකයෝ කියන්නේ එක ඇඳුමක් සාටකයක් විතර තියෙන අය. ඒක සාටක බමුණගෙන අපි අහලා තියෙන්නේ. ඔය විදිහට කණ්ඩායම් 7ක් යනවා. කොසල් රජුත් මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝත් එක්ක කතා කරන එක නවත්තලා දුවලා ගිහිල්ලා වඳින්නේ නැත්තේ. ජීවිතයේ උක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඔන්න දෙවෙනි කාරණාව කතා කරන්න ඕන පවිත්‍රතාවයේ ස්වභාවය තේරුම් ගන්න. මිනිස්සුන්ගේ හිත දැනගන්න. තේරුණා?
අපි තර්ක කරන්න යන්න ඕනේ ඕනකට වැඩි මිනිස්සුත් එක්ක. එහෙනම් මම බණ කියලා තියෙන ඕන තරම්. මම තව එක කතාවක් කියන්නම්කෝ. දැන් ඉලක්කයි. ඈ? මම වැඩි එදාම හරි සම්පාවින උපාසකමට මාව නැති. තව එක කතාවක් කියන්න. මේ කතාව හරිය ලස්සනයි අපේ ජීවිතේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කතාව ගැන මම කියන්නේ. අපිට කියන දේවල් කවදාවත් අහන්න එපා. අපි ගාවට ඇවිල්ලා කියන ඒවා ඉස්සර උපාරකම්ම මට ගමේ මිනිස්සු බනිනවා කියලා අහනවා සාමූහික බණිවල වලට යන්නේ. ඇත්තටම යන්නේ. මම වර්ධනය කරනවා. දාන ගෙවල් වලට යන්නේ නැහැ වර්ග වලට යන්නේ. මට වෙන්න කියලා කියනවා. දැන් උන්ගේ වලට තමයි මුලින්ම යන්නේ. අනේ දෙයියනේ මාත් එක අනිද්ද මම ඉස්පීකාර හිටියේ පෞගේ කාලේ. මැරෙන මං මොකටද මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්නේ නේද? මම මොකටද උත්සු වෙන්නේ? උන් කවදා හරි මං ගැන තේරුම් ගනි. මං ගැන තේරුම් අරන් මං ගාවට එන එකෙක් එයි. නැත්නම් කායිකද? නේ? ඌ හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මං හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඕනකට වඩා උන්ගේ අනුන්ගේ වටිනාකම් හොයාගෙන යන්න අවශ්‍යතාවයක් තියෙනවද? තියෙනවද? නෑ අන්නම් කෙනෙක් ඔය කොහෙවත් මොකෙක් පස්සට පන්න වටනාකම් හොයන්න යන්න එපා. පන්න ගිහලා වටනාකම් හොයන්න එපා. අපි ගාවට අපිට උදව්වක් කරනවා නම් ඒ සත්භාවය. නේ? මගේ මොකක් හරි සීලයක් හරි ගුණයක් හරි අකරණකමක් හරි මොකක් හරි බැලලා මට උදව් කරොත් මං එයාත් එක්ක ඉන්නවා. එහෙම නැතු අනේ මට උදව් කරන්න අනේ මට ඉන්න මොකද අපිත් මොකද ගන්න? මැරෙනවද නැද්ද? මැරෙනවා. ඔයාලත් මැරෙන්නේ නැද්ද? මැරෙනවා. අපි නිකන් අනුංගාව වෙන වැටි ඉල්ල යන අවස්ථාවක් තියෙනවද? නැහැ. ඉතින් මම මේ කතාව මොකද්ද? මේ මිනිස්සුත් එක්ක කතා කරනකොට හරි පරිස්සම් වෙන්න ඕන. මම කිව්ව මට බැන්න කියලා ඉස්සර ආරංචි වුණොත් එහෙම මං ගාවට කිව්වොත් මං පාහයි. මං යන්නේ නැහැ දාන දෙකකටවත් යන්නේ නැහැ. හැබැයි දෙයි යනවා. ඒ කියන්නේ අපි ගාවට ඇවිල්ලා කියනකොට අපි තේරුම් ගන්න ඕනේ අපිට මොනවද කියන්නේ කියන එක මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න තරම් මානසිකත්වයක් අපිට තියෙනවා. උපාසකම්මලා හිතනවාද උපාසකම්මලා ගාවට ඇවිල්ලා උපාසකම්මලා අනුන්ගේ ඇදයක් කවුරු හරි කියනවා නම් එයා හොඳ කෙනෙක් කියලා හිතනවා. ඇත්තටම අනුන්ගේ ඇදයක් කියනවා හොඳයිද? අපිට මේකටද? අහන්න අර කටියට ඇහෙනවා ඇති. අපිට මොකටද? ඇත්තටම මේ අක්කා නෑවද කෑවද මොනවද ඇඳලා ඉන්නේ මට වැඩක්ද? වැඩක් නෑ. හැබැයි සමහරුන්ට ඕක හොයනවා මිසක් නිවනක් නෑ. ඉතින් මේ කතාවත් හරිය ලස්සනයි. බූරුවෙක් හිටියලු. මොකෙද්ද? ඇහුනේ. දැන් මටද බූරුවක් නේ? මොකෙද්ද හිටියේ? මොකෙද්ද හිටියේ? බූරුවෙක්. බූරුවා කිව්වලු අක්කේ මේ තනකොළ නිල් පාටයි කියලා. කොටියෙක් හිටියලු. කොටියා කිව්වලු තනකොළ කොළ පාටයි කියලා. දැන් කාලා වරෙල්ල. දැන් මොකද්ද ප්‍රශ්නේ? රණ්ඩුව. මොකද්ද රණ්ඩුව? බූරුවාගේ කොටියයි. මේක බේර ගන්නම බෑ. ඊට පස්සේ මේක අරන් යනවා සිංහයා ගාවට. කවුරු සිංහයා කියලා කියන්නේ? කැලේ රජුරුවනේ. රජුරුව ගාවට ගිහලා කොටියා කිව්වලු රජතුමනි ලොකු ප්‍රශ්නයක්. මොකක්ද?
මේ මං කියනවා තනකොළ කොළ පාටයි කියලා මේ බූරුවා කියනවා තනකොළ නිල් පාටයි කියලා. අනේ රජතුමනි මේක විසඳන්න. සිංහයා මොකක්ද දන්නවද කියලා? ඇත්තද? එහෙම අහලා කොටියට කිව්වලු තොට මාස 6ක් දඩමේ යන්න තහනම්. සෝමංගාව මගේ මේ ලෙනගාව ආරක්ෂාවට ඉන්නේ. දැන් කාටද දඩුවම් දුන්නේ? කොටියට. බූරුවා උඩ පැන පැන පස්ස වනවන හිනහරෙවි නටනටා යනවා. ඇයි ඒ? දැන් බූරුවා දිනුවා. දැන් මේ කොටියට හරි ප්‍රශ්නයක් මේක. කොටිය ඇහුවලු රජතුමනි මට හරි ප්‍රශ්නයක්. ඇයි මේ මං මෙච්චර දෙයක් කරද්දී මට දඩුවම් කළේ? ඇත්තටම රජතුමනි තනකොළ මොන පාටද? සිංහයා කිව්වලු තනකොළ කොළ පාටයි කියලා. එතකොට රජතුමනි ඇයි මේ මට දඩුවම් කළේ? තෝ වගේ දඩයමයන්ට එඩිත මේ කැලේ පිළිගත්ත මේ සතෙක් වෙලා අර බූරුවෙක් එක්ක මක් කරන්න කියන්නේ තර්ක කරන්න කියලා. අපි අපේ ජීවිතේ වැඩිම බූරුවත් එක්ක තර්ක කරගෙන නේද කරන්නේ ඈ ඇත්තට මේක බූරුවත් එක තරක් කරන්නේ හොඳම දේ. බූරුවෙක් කිව්වොත් ඒක හොඳ පොස් ගහක් වෙන්නලා දෙල් ගහක් කිව්වොත් ලස්සන දෙල් ලොකුට ඇදිලා තියෙනවා. හරි කරන්නේ. ඉතින් ඉලරයි. දෙන්න ඒක නිසා ඊටන් කාරණා මනසේගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන් පිරිසිදු භාවයේ ස්වභාවය. දැන් මේ කතාවේ එක්ක මට තව ඕන තරම් දේවල් තියෙනවා කියන්නේ කතාව හරි පරිස්සමයි. ඇත්තටම කතා කරනකොට හරි පරිස්සමයි. මිනිස්සුත් එක්ක සමහර විදිහට අපි කියන දේවල් තේරුම් ගන්න වැරදි. අපි කියන්නේ හොඳට. ඒක තේරුම් ගන්නේ මොකද්ද? අර බූරුවෙක්ට මේ තේරුම් කරා වගේ. ඉතින් වැරද්ද කාගේද? බූරුවාගේද? බූරුවාගේද අපේද? උපාද තමයි. දැන් අපි බූරුවෙක්ට තේරුම් කරලා දෙනවා ඕ තේරුම් ගන්න වැරද්ද කාගේද? බූරුවාගේද? අපි බූරුවෙක් කියලා දැනගෙන පාඩුවේ ගියාම හරි සරලයි. අන්න දෙවෙනි කාරණා. කතාවෙන් අපි පරිස්සම් වෙන්න. කතාව හරිම වැදගත්. දැන් ඕක ගැන කිව්වොත් එimhe තව ගොඩාක් දේවල් තියෙනවා කියන්න. තුන්වෙනි කාරණාව අපිට කරදරයක් වෙන්න ඕනලු ඒ වෙලාවේ හැසිරෙන හැටි තේරුම්. එයාගේ වීරිය තේරුම් ගන්න. තේරුණා? ඒ කියන්නේ අපිට කරදරයක් වුණාමලු අපි දන්නේ අපිත් එක්ක ඉන්නේ කවුද කියලා. දැන් තේරෙන සරලව අතාරින්නේ නැද්ද? සමහර වෙයි කොරෝනා කාලේ එහෙම ලොක්ඩවුන් කරාට පස්සේ අහක බලාගෙන ගිහින්. එහෙම ගියාද නැද්ද? කොරෝනා කියලා කියන්නේ මොකද? ඒඩ්ස් වගේ දෙයක්ද? නෑ. ගේට්ටුවේ හරි මේ එළවලු දෙයක් එල්ලලා යන්න පුළුවන්. හැබැයි මිනිස්සු එහෙම අහක බලාගෙන ගියේ නැද්ද? ගියා. කරදරයක් වෙන්න ඕන ඇත්තටම මිනිස්සු ඉන්නේ කොහොමද? අපි ගැන තීරණය කරන හැටි අපි බොක්ක දීලා කටයුතු කරන්නේ. අපි අම්මෝ අපේ හැම කැපකිරීමක් මේ මිනිස්සු වෙනුවෙන් කරන්නේ. හැබැයි අපිට කරදරයක් නම් පුංචි අතපහසුවක් නැහම මොකද වෙන්නේ? අපි අතාරිනවද වෙන්නේ? ගොඩාක් අය අපිව අතාරිනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඔන්න තුන්වෙනි කාරණා. උපාසකම්මලා ජීවිතේ මට වැඩි අත්දැකීම් කියන අය බලන්නක බොරුද කියලා. අපි හොඳ කරන්නේ. හැබැයි අපේ පුංචි අඩුපාඩුව මහා ලොකු දෙයක් හැටියට ගන්නවද නැද්ද? ගන්නවා. හතරවෙනි කාරණාව හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරේ සාකච්ඡා කරන්න ඕනලු
ප්‍රඥාවේ ස්වභාවය තේරුම් ගන්න. ඉතින් දැන් මෙතන මේ මත බණින්න එපා. මේ බණ කිතියෙන් මම ඉවර කරන්නේ මේ පරිසරයයි කාලගුණයයි ඔක්කොමත් එක්ක. නැත්තම් තව එකමාරක් මම ඉල්ලලා ආවේ බණ කියන්න ඕන කියලා. ඉතින් මම මේ බණ නවත්තලා මට තේරෙන්නේ මේ ඔක්කොම අවස්ථාවෙන් ඉන්න. එහෙමනම් බුදුහාමුදුරුවෝ සත්‍ය ජටිල සූත්‍රයේ දේශනා කරා කර්ම හතරක් මතක තියාගන්න. එකක් තමයි මනසේ ඇසුරු කරන්න ඕන යාගේ චරිතයේ ස්වභාවය තේරුම් ගන්න. කතා කරන්න ඕන පුතේ යාගේ පවිත්‍රතාවය තේරුම් ගන්න. ඒ වගේම කරදරයක් වෙන්න ඕන අපිත් එක්ක ඉන්නේ කොහොමද කියලා දැනගන්න. අවසානික සාකච්ඡාව කරන්න ඕන ප්‍රඥාවේ ස්වභාවය තේරුම් ගන්න. ඒ කියන්නේ මොකක්ද? අපිට ප්‍රඥාව වැඩක් නෑ. ඌත් එක්ක කතා කරනකොට තේරෙනවා හරි කවුරු හරි එක්ක වචන 10ක් මොකා මොකද්ද හිතන්නේ කියලා. හැබැයි ඒක බුදුහාමුදුරේ දේශනා ක්‍රියාවේ මෝඩයොන්ට නෙවෙයි තේරෙන්නේ. කාටද? ප්‍රඥාවන්තයන්ට. ප්‍රඥාවන්තයන්. මම කියයි ඉස්සෙල්ලා. අපි ප්‍රඥාවන්තයෝ කියලා කියනව නෙවෙයි. අපිට සමාජයට අපි පන්සලේ ඇවිල්ලා අප කියාගෙන එනකොට මම දන්නවා මේකයි වෙන්නේ කියලා. අපේ අපි තේරුම් ගන්න ඕනේ. මේක මම සරලව ඉස්සෙල්ලා උදාහරණයක් අරගෙන කිව්වේ අපේ අඩුපාඩුවක් තැනක කියන්නේ කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සු අපිට තව කෙනෙක්ගේ අඩුපාඩුවක් කියද්දී අපිට හිතන්න පුළුවන් වෙන්න ඕන. මෝ ඊළඟට කියන්නේ කාගේ? කාගේ අඩුපාඩුවද? අපි ඒක තේරුම් ගන්න. එහෙමනම් මේ සූත්‍රයේ විහාමුදුරන් මෙන්න මේ කරුණු 4 ගැන හිතලා ජීවත් වෙන්න. දැන් මේ කොසල් රජුගේ කවුරු ගැනද කියන්නේ? අර ජටිලයෝ ගැන, නිගණ්ඨයෝ ගැන. බොහොම සිල්වත් අය කියලා. බුදුහාමුදුර මොකක්ද කිව්වේ? රජතුමනි ඔබ වගේ අය පංචකාම සැප විඳින අය ඔහොම හිතන එක සාධාරණයි. මෙහෙම බණ කියලා අවසානයේදී මම කිව්වනේ කරුණු 4ක්. ඒ කරුණු 4ක් කිව්වට පස්සේ බුදුහාමුදුරන්ට කොසල් රජු කියනවා අනේ රජතුමනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි අద్భుතයි. ඒ ගියේ මගේ චරපුරුෂයෝ. චරපුරුෂයෝ කියන්නේ කවුද? මගේ ඔත්තු කහුරු. ඒ අය ගිහිල්ලා සතුටින් ජීවත් වෙනවා. බලන්නකෝ බුදුහාමුදුරුවෝ එතන අපිට උගන්වන්නේ නවන්න රූපේන නරෝ සුජාන රූපේනවත් වර්ණයෙන්වත් ලස්සනින්වත් මිනිස්සු මනින්ද කතාවෙන් අපිට සින්දුවකුත් කියලා තියෙනවා මොකක්ද? කියමු බලන්න පුළුවන් නම් ගන්න තියෙනවා. මොකක්ද? කියමු බලන්න. සින්දුවකුත් ඔබට ලියලා තියෙනවා. මොකක්ද? සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිහා. මනුස්සයා කවදාවත් සිනහවෙන්වත් කතාවෙන්වත් මනින්න බෑ. මේ සූත්‍රයේ බුදුහාමුදුරේ දේශනා කරේ ඒක. හොඳයි. අද බොහොම ලක්ෂණ පින්කමක් සිද්ධ කරා දැන් බණ කිව්ව ඇති. ආය දවසක ආරාධනා කරොත් එන්න. ආරාධනා කරයි දැන් අපෝ වරහාඳුනන ආයේ මේ පලාතේ වද්ද ගන්න එපා කියලා ජීවනයි මට පන්සලේ ඉඳන් නැති කරයි දන්නේ. ඒ වුණාට කවන්නේ මම ඉතින් බණ ටිකක් කිව්වනේ. මේ පින්කම කරන්නේ අපේ විත්තාමාලිනී මහත්මිය. උපාසකමනේ. දුවත් මූලිකත්වය අරගෙන සුමනාවති උපාසකම. හරිද? ඒ වගේම සුමේදා ගුණතිලක උපාසකම. හොඳයි. ඒ වගේම චාල උපාසකම. පාලිත සේනාධිපති.
කරුණාවති උපාසකම්ම ගාමිණී විජේ ඇත්තටම ඔය අය ලොකු පින්කමක් කරේ කියලා හිතුවා. මේක අපේ ජීවිතේ ලැබෙන දුර්ලභ අවස්ථාවක්. මේක හිතා දැක බල බලා සතුටු වෙන්න ඕන පින්කමක්. දැන් බුදුහාමුදුරුවෝ දේශනාත් මම දැනගන්න ආයෙ මම කියන්න පටන් ගන්න වෙනවා ඕනොත් එහෙම මතක් වෙනවා නම් කරමු. පුඤ්ඤන්තේ පුරිසෝ කෛරා තේතම් පුනක් පුනි. බුදුහාමුදුරුවෝ දේශනා කරත් පින්වන්තයෝ පින් කරනවා නැවත. ඇත්තටම මේක ඇත්ත. ඒ නිසා මේ කරේ ලොකු පින්කමක්. ඉතින් අපි ගොඩාක් සතුටුයි උපාසකම්මලාට මෙහෙම බණ ටිකක් කියන්න මේ පන්සලට එන්න ලැබීම ගැන. ඉතින් මේ කරපු පින්කම් සියල්ලම විශේෂයෙන් නමිනේගේ සිරුම දෙනා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට ඕන. විශේෂයෙන්ම මේ ජීවන අය තමයි මා අමාරුවේ දැන් බණ ආරාධනා කරලා මේ අමාරුවේ දැන් නෙවෙයි මට ආරාධනා කළා තුන් හතර වතාවක් කතා කරලා ඉඳන් එන්නම කියලා. මට වඩා හොඳ හාමුදුරුවෝ ඉන්නවා කියලා. මං ආවේ කඨිනාන සංසබන කියන්නේ. ඒකෙන් ටිකක් කිව්වේ ඒකයි කඨින කියන වචන තුන කියලා අකුරු තුන කියලා එයාගේ හිත දහස් කියන්න බෑ. ඉතින් ඒ නිසා අපේ ජීවන අයියා හරිම හොඳ මනුස්සයෙක්. හරිම හොඳයි. අපිට හරි වැදගත් ගමට වැදගත් කෙනෙක්. මේ බොරු කියනවා නෙවෙයි. හොඳයි. මනුස්සයෙක්ගේ හොඳයි කියලා කිව්වා මේක ආය අමුතුවෙන් කියන්නේ නැහැ. ඉතින් ජීවන අයියා මූලිකත්වය අරගෙන තමයි ආරාධනා කරේ. ඉතින් ඒ ඇතුළු මේ පවුලේ සංජීව ප්‍රසාද් පුතන ඒ කවුද? සමන්තිකා නදීකන්. ඔයාලා අපේ පැත්තට ඉන්න බලන්න. පිළින මිහිරා. ඒ හැමෝම සතුටු වෙන්න ඕන අම්මා මූලිකත්වයේ තබාගෙන ඉතිපේ ඇත්තටම මේ අම්මට නවලෝකේ රමත්තලා බෙහෙත් කරන්න එහෙම නැත්නම් අසනීපයක් වුණාම මේ වෙන ඕවල් සිංගප්පූරු එක්කන් යන්නේ හැබැයි මේ වගේ පින්කමක් කරන්න කරලා ඒකට අත ගහලා හිත දාලා මේ සතුටු වෙලා අම්මට තියෙන ආස්වාදය එතනින් ලබා දෙන්න බැහැ. එනිසා මේ අම්මට පුළුවන් කාලේ මේක දිහා බලලා හිතලා සතුටු වෙන්න ලොකු පින්කමක් කරනවා. මම අද ගෙදිට්ටක් ගියා. ඇත්තටම පිළිත් කියන බලාගෙන ගියේ නෑ. මට හිතුණා පිළිත්යක් කියනවා කියලා. හරි ලස්සනට එතන හදලා තියෙනවා. හරි ආකර්ෂණීය. ඒ නිසා දරුවෝ ඔය ඇයට ගොඩාක් පින් මේ අම්මට මෙහෙම කරන්න ලැබීම ගැන. ඒ වගේම විදේශගත සිටින අය නා සහෝදරියෝ නැති. ඇතුළු හැමදෙනාම මේ පින්කමේ කොටස් කරුවෝ. ඉතින් මේ නම් සඳහන් කළ සියලු දෙනාම කල්පනා කරන්න මේ කරගත්ත පින්කම් බලයෙන් රැස් කරගත් ආනිසංස කාලක්‍රියා කරන්නට යෙදුන පරපුරේ මේ ගිය සියලුම ඥාතීන් ප්‍රධාන පින් බලාපොරොත්තු වෙන යම් කෙනෙක් වේද සියල්ලෝම අනුමෝදන් වෙත්වා උන්ගේ භවගාමී ජීවිත සුවපත් කරගනිත්වා දුකින් මිදෙත්වා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා කියනවා. ඉදම් මේ ඥාතීනම් තුපින ගාථා හඳුනාම කියලා. ඒ වගේම අපෝ ලෝකේ ශාසනය සුරක්ෂිත කරන දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා පින් ළඟ සත්‍යනා වූ දෙවියෝ ඔය ඇත්තම ඉහින් ආරක්ෂා කරේවා කියලා සාදු කියලා පිළිගන්නවා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන අම්මෙන් අපේ විසාමාන්‍ය උපාසකම්ම කෝ බලන්න මූල උපාසකම්ම හතුතු වෙන්න සුමනාවති උපාසකම්ම සතුටු වෙන්න සුමේදා ගුණ තිලක උපාසකම්ම කෝ සතුටු වෙන්න මේ වදියා බලලා බණ ටිකක් අය දැන හෙවන්නේ සතුටු වෙන්න ඕන. චාලත් උපාසකම්ම
සතුටු වෙන්න ඕනේ. ඒ වගේම පාලිත සේනාවේද මහත්මයාගේ පවුලේ ඇත්තෝ සතුටු වෙන්න ඕනේ. කරුණාවතී පාස සම්මානය. ඒ වගේම ගාමිණී විජේසූරිය කියන්නේ හැමෝම සතුටු වෙන්න. අම්මේ තමන්ගේ ජීවිතේ මම පිනක් කරගත්තා කියන සතුට මේක වෙන කාටවත් ලබන්න බෑ. එහෙනම් හිත පුරාම සතුටු වෙන්න චීවරය අරන් මේ ගම වටේ පැදකුණු කරනකොට තේරුණාද? අද මේ ඔක්කොටම බරහඬ පරිසරය අම්මලා හැදුවේ. තේරුණාද? ඒ නිසා අම්මලා ගොඩාක් සතුටු වෙන්න ඕන. අපි ලොකු පින්කමක් කරගත්තා. අම්මලාගේ ජීවිතේ සතුටු වෙන්න ඕන දේවල් ඕන තරම් තියෙනවනේ. කකාදත් දැන්නා. නේද? සතුටුයි මේ කාලේ කහායන් ගෙල්ල කාලේ. හැබැයි මේක තමයි අවසානයේ මැරෙනකොට අපට ඉතුරු වෙන්නේ. මේකට උදව් කරපු අය ගොඩක් ඉන්නවනේ. මේ අම්මලා දැන් අපේ විතාමාන්‍ය උපාසක අම්මට මේ පින්කම තනියම කරන්න බෑ. දුව උදව් කරා බෑන ආදී වශයෙන් නොඑක් අය උදව් කළා. නේද? මේ පන්සලේ හාමුදුරුවෝ මම දැන් කතා කරා හරීම ආඩම්බරෙන් මේ පින්කම් ගැන කතා කරනවා. එතකොට උපාසක අම්මට මේ ඔක්කොම කරගන්න උදව් කරලා මේ උපාසක අම්ම විතරක් නෙවෙයි අපේ සුමනාවති උපාසක අම්ම ඇතුළේ හැමෝම තනියම මේ පින්කම කරගන්න බෑ. සල්ලි දුන්නා කප්පිය. දුන්නද නැද්ද? දුන්නා. උදව් කරාද නැද්ද? අපි ඒ හැමෝටම පින් දෙමු. මට මේ පින්කම කරගන්න පුංචි හරි උදව්වක් කරපු සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සිතාපනායි කාපිතලා ආශිර්වාද. ඒ වගේම මට බණට ආරාධනා කරපු අපේ ජීවන සිසිල් කුමාර මහත්මයා මතක් කරන්නට ඕන. ඉතින් එතුමා ගැන මම මෙතන වර්ණනා කරන්න ගියොත් එහෙම සමහරු හිතන්න පුළුවන් හාමුදුරුවෝ බණට ගෙන්න ගත්තේ වර්ණනා කරගන්න කියලා. මේ සේකනේ හිතන්නේ එහෙම නෙවෙයි. එහෙ ගොඩක් වැඩ කරන කෙනෙක් සංසේ වගකීම් අරගෙන සභාපති ආදී තාතුළු අරගෙන කටයුතු කරනවා පෙරහැරේ කටයුතු කරනවා. ඉතින් එතුමා නිසාමයි මං අද ආවේ. මං විතරක් නෙවෙයි පන්සලේ අනෙක් පොඩි නාමරුවෝ තව ඉන්න වාහනේ ඉදමයි. මොකද අපිත් එක්ක තියෙන හිතවත්කම හින්දා. ඉතින් එතුමාට ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සියලු දේවල් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා 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 කියලා ආශිර්වාද කරනවා. හොඳයි. පිළිවන් සරණයි.